ඔයාට කවදා හරි කෙනෙක් කියනවා ඇහිලා තියෙනවද මම ඒ දේ ගැන දිගටම හිතුවා. ඊට පස්සේ ඒක ඇත්තටම වුණා කියලා. නැත්තම් ඔයාටත් ඒ වගේම අත්දැකීමක් තියෙනවද? ඔයා මෙහෙම හිතන්නකෝ. ඔයාට හිතෙනවා අලුත් වාහනයක් ගන්න. ඔයාට ඊට පස්සේ හැම තැනම වගේ ඒ වර්ගයේ වාහන පේන්න ගන්නවා. එක දවසක් සාර්ථකත්වය ගැන හිතනවා. ඊට පස්සේ ජීවිතයේ අවස්ථා වැඩි වෙනවා වගේ ඔයාට දැනෙනවා. මේක විශ්වයේ බලයක්ද? නැත්තම් අපේ මනසේ බලයක්ද? අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ වැඩියෙන්ම විවාදයට ලක් වෙච්ච මාතෘකාවක් ගැන. Law of Attraction. විශ්ව ආකර්ෂණ නීතිය. හරි. මොකක්ද මේ විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ? මම සරලවම මෙහෙම කියන්නම්කෝ. ඔයා නිතරම හිතන දේවල්, විශ්වාස කරන දේවල්, අවධානය දෙන දේවල් ඔයාගේ ජීවිතයට ආකර්ෂණය වෙනවා. මේ වගේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. ඔයා පොසිටිව් දේවල් හිතද්දී පොසිටිව් දේවල් ආකර්ෂණය වෙනවා. ඒ වගේම තමයි නෙගටිව් දේවල් හිතුවොත් ආකර්ෂණය වෙන්නේ නෙගටිව් දේවල්. ඔයාගේ සිතුවිලි විශ්වයට සිග්නල් එකක් යවනවා. විශ්වය ඒකට ගැලපෙන දේවල් ඔයාගේ ජීවිතයට ගේනවා. විද්‍යාත්මකව බැලුවොත් මේකේ කොටසක් ඔයාගේ මානසික ක්‍රියාකාරීත්වය නිසා වෙන්න පුළුවන්. ඔයාගේ ඉලක්කයන් ගැන නිතර හිතනකොට ඒකට අදාළ අවස්ථා වැඩිපුර දකිනවා. වැඩිපුර උත්සාහ කරනවා, විශ්වාසය වැඩි වෙනවා. ඒ හින්දාම ප්‍රතිඵල හොඳ වෙනවා. මෙතනදී වැදගත්ම දේ තමයි Law of Attraction කියන්නේ හිතුවම කෝටිපතියෙක් වෙනවා කියන එක නෙවෙයි. හොඳ සිතුවිලි, පැහැදිලි ඉලක්ක, ක්‍රියාමාර්ග වලින් එන හොඳ ප්‍රතිඵලයක් කියන එකට සමීප අදහසක්. ඔයා නිතරම අවධානය දෙන දේ ඔයාගේ ජීවිතේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. අපේ මොලේ තියෙනවා පුදුමාකාර පද්ධතියක්. ඒකට කියනවා Reticular Activating System කියලා. ඔයා වැදගත් කියලා හිතන දේවල් පෙරහන් කරලා ඔයාගේ අවධානයට ගේන එක තමයි මේකේ කාර්යය. තවත් පැහැදිලි වෙන්න මෙහෙම උදාහරණයක් ගමුකෝ. ඔයාට අලුත් මෝටර් රථයක් ගන්න ඕනේ. ඒ ගැන දවස් ගාණක් ඔයා හිතනවා. ඊට පස්සේ පාරේ යද්දී ඒ වර්ගයේ වාහනම පේන්න ගන්නවා. ඉතින් වාහන වැඩි වුණාද? නැහැ. ඔයාගේ අවධානය වෙනස් වුණා. ජීවිතෙත් එහෙමයි. ඔයා අවස්ථා ගැන හිතනවා නම් අවස්ථා පේනවා. ඔයා බාධක ගැන හිතනවා නම් බාධක පේනවා. ගොඩක් අය කරන ලොකුම වැරද්ද තමයි Law of Attraction ගැන වැරදිම අවබෝධයකින් ඉන්න එක. ගොඩක් අය හිතන් ඉන්නවා හිතුවොත් විතරක් ඇති කියලා. ඔයාට කෝටිපතියෙක් වෙන්න ඕනේ කියලා හිතුවට ඔයා ඒ වෙනුවෙන් කිසිම ක්‍රියාවක් කරන්නේ නැත්නම් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. හීන දකින්න. ඒ වගේම ඒ වෙනුවෙන් වැඩත් කරන්න. විෂන් එකක් නැති ඇක්ෂන් එක අන්ධයි. ඇක්ෂන් එකක් නැති විෂන් එක හීනයක් විතරයි. විශ්වාකර්ෂණ නීතියේ ඇත්තම රහස තියෙන්නේ ඔයාගේ මනස තුළ. ඔයා නිතරම හිතන දේ ඔයාගේ විශ්වාසයන් හදනවා. ඔයාගේ විශ්වාසයන් ඔයාගේ ක්‍රියාවන් හදනවා. ඔයාගේ ක්‍රියාවන් ඔයාගේ ප්‍රතිඵල හදනවා. මේ දාමේ තමයි ජීවිතය වෙනස් කරන්නේ. ඔයාගේ මනස ඔයාට ඇහුම්කන් දෙනවා. ඔයා ගැන කියන කතාව, ඔයාගේ අනාගතය ගැන ඔයා හිතන විදිහ ඔයාගේ ජීවිතය වෙනස් කරනවා. ඒ නිසා අද ඉඳලා ප්‍රශ්නවලට වඩා අවස්ථා බලන්න. බියට වඩා විශ්වාසය තෝරගන්න. හීන දකින්න, ලියන්න, ක්‍රියා කරන්න. ඒත් එක්කම මතක තියාගන්න. ඔයාගේ ජීවිතය වෙනස් කරන ලොකුම බලය තියෙන්නේ ඔයාගේ මනස තුළ. විශ්වාස කරන්න. උත්සාහ කරන්න. ඉවසන්න. මේ පීක් මයින්ඩ්.